ලබන මස කොදෙව් දේශයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සහ වෙස්ට් ඉන්දීස් තරගයන් ජූනි 3 වනදා සිට ජූලි 3 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජූනි 3 වනදා සිට ජූනි 8 වනදා තෙක් ප්‍රථම ODI තරඟ 3ක් සහ ජූනි 12 වනදා සිට 15 වනදා දක්වා දෙවන T20 තරඟ 3ක් සහ ජූනි 22 වනදා සිට ජූලි 3 වනදා දක්වා ටෙස්ට් තරඟ 3ක්ද පැවැත්වීමට නියමිතයි. වසර 5කට පසු කොදෙව් ශ්‍රී ලංකා සටන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ. මේ දිනවල PSL පිටියේ ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංග පළමු පෙළ ක්‍රීඩා කරන අතර පවන් රත්නායක කමිදු මෙන්ඩිස් සදීර සමරවික්‍රම දිනේෂ් චන්දිමාල් වෙල්ලාලගේ නුවන් තුෂාර ඉෂාන් මාලිංග දුෂ්මන්ත චමීර දිල්ෂාන් මදුෂ්ක මතීෂ පතිරණ වනිදු හසරංග දසුන් ශානක චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන් මෙවර සංචිතයට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් මෙවර ජනිත් ලියනගේ කමිල් මිශාර චරිත් අසලංක සංචිතයෙන් ඉවත් කර ඇත. මෙම සංචිතයේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අනුව ඉදිරියට ඔවුන් සංචිතයේ සිටීද යන්න තීරණය වේ. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ සංචිතය තවමත් නිකුත් කර නොමැත. මෙම තරඟ සජීවීව නැරඹීම සඳහා අප හා එකතු වන්න ස්තුතියි.